Hi, good morning. මම චමිල්. මම Uber එක සම්බන්ධ වෙලා දැන් අවුරුදු 3ක් වෙනවා. මම Uber drive කරනකොට මගේම කියලා පාවිච්චි කරන ටිප්ස් ටිකක් තියෙනවා. මම ඒක මගේ පැසෙන්ජර්ලා එක්ක බෙදා ගන්නවා. එතකොට මටත් පාසුයි, එයාලටත් පාසුයි. මගේ පළවෙනි එයාර එක මට ලැබුණා. මොරටුවට යන්න තියෙන්නේ. මම යනවා එයාපෝට් එකට පික් කරන්න. යම් මාත් එක්ක. මගේ වාහනේ ක්ලීන් එකට පිළිවෙලකට තියාගන්න මම හරිම කැමතියි. වාහනේ වගේම මගේ පෙනුම පිළිවෙල ගැන මම ගොඩක් හිතනවා. ඒ තමයි පැසෙන්ජර්ට දෙන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. එයා ප්‍රශ්න එකකුත් තිබ්බාම තමයි වාහනේත් එක්කම අපි ට්‍රීට් වෙන්නේ. එයාපෝට් එක කියන්නේ හරිම කාර්යබහුල තැනක්. Uber pickup point එක තියෙන්නේ arrival porch එක කෙළවරේ. මෙතන තමයි Uber එකට එන පැසෙන්ජර්ස්ලව පිකප් කරන්න එයාපෝට් එකෙන් Uber එකට වෙන් කරලා තියෙන තැන. Uber pickup point එකට ආවට පස්සේ මම මුලින්ම කරන්නේ මගේ අනන්‍යතාවය තහවුරු කරන්න Uber ජැකට් එක අඳින එක. Uber මට මගේ පවුලට හයියක් වෙන්න වගේම සුන්දර මිනිස්සු අඳුනගන්නත් මට ඉගැන්වුවා. එයාපෝට් එකේ ඉන්න Uber නියෝජිතයන්ගෙන් Uber app එක නැති පැසෙන්ජර් කෙනෙක්ට වුණත් දැන් Uber සේවාව ලබා ගන්න පුළුවන්. ඔන්න ඒක ඔයාලට හොඳ පණිවිඩයක්. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ගමන් වාරවලදී Uber එකේ highway charges මුළු ගාස්තුවට ඇතුළත් වෙලා නිසා පැසෙන්ජර්ස්ලට කිසිම කරදරයක් නැහැ. එයාපෝට් එකේදී මම හැම වෙලේම වාහනේ පාක් කරන්නෙත් පැසෙන්ජර් පිකප් කරන්නෙත් Uber pickup point එකේ නිසා වැඩේ පිළිවෙලයි හැමෝටම පහසුයි. එයාපෝට්ටේ ක්‍රියාවලියට බාධාවක් නොවෙන්න මගේ සේවාව සපයන එක මගේ වගකීමයි. ඒ වගකීම මම ඉටු කරන්නේ හරිම ආඩම්බරයෙන්.